ඇත්තටම මේ වෙලාවේ අපිට උදව් කරන්න පුළුවන් නම් ඔයාලට අපි අත් දෙක එකතු කරලා කියන්නේ මේ වෙලාවේ අපිට උදව් කරන්න. මේගොල්ලන් වෙනුවෙන් අපිට යුක්තිය ඉෂ්ට කරන්න ඕන. මේගොල්ලන් අපි දන්න විදිහට මේගොල්ලන් ඇත්තටම නිර්දෝෂී. මම මානෙල් නිට්ටඹුවෙන් 2022යි මැයි 9 වෙනි දින රටේ ඇතිවෙච්ච අරගල තත්ත්වයක් එක්ක නිට්ටඹුවේ ඇතිවෙච්ච සිදුවීමෙන් අවසාන ප්‍රතිඵලය වුණේ අපේ පවුල්වල සමාජිකයන් 12 දෙනෙකුට මරණ දඬුවමේ හිමි වුණා. ඒ වෙනුවෙන් දැනට තරයේ විශ්වාස කරනවා අපේ සමාජිකයන් නිර්දෝෂී කියලා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයක් අපි ඒගොල්ලන් වෙනුවෙන් කරනවා. ඒ නිසා අපි අභියාචන අධිකරණයේ අභියාචනයක් දැනට ගොනු කරලා තියෙනවා. ඒ සඳහා අපිට ඉදිරි කටයුතු කරගෙන යන්න ඇත්තටම මේ ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. මේ අවුරුදු 4ක් පුරාවටම අපි ගොඩාක් දුක් විඳා අපේ ගොඩ අයගේ ගෙවල් දොරවල් ඉඩකඩම් පවා විකුණන්න සිද්ධ වුණා මේ නඩ කටයුතු කරගෙන යාම සඳහා. දැන් ඇත්ත වශයෙන්ම අපිට තව වියදම් කරන්න සල්ලි නැහැ අපිට අපේ අය වෙනුවෙන් අපිට ඉදිරිපත් වෙන්න හරි අමාරුයි. අපි ගොඩාක් වෙහෙසකාරී දැන් මේ වෙලාවේ. අපි තීරණය කරා අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ පවුල්වල සියලු දෙනා එකතු වෙලා අපි පොඩියට අපි සමිතියක් පිහිටවගෙන ඒ හරහා අපි account එකක් open කරා. මොකද මේ වෙනකම් මේ අවුරුදු 4 පුරාවටම අපිට උදව් කරන්න ආපු කිහිප දෙනෙක් හිටියා. මේ ගොඩක් අය අපිට උදව් කරන්න ඇහුවා. ඒත් අපි කිසිම කෙනෙක්ගේ මේ වෙනකම් උදව්වක් උපකාරයක් ගත්තේ නැහැ. මොකද ඒකට විනිවිදභාවයක් තිබුණ නැති නිසා. ඒත් දැන් අපි විනිවිදභාවයකින් යුක්තව මේ විදිහට account එකක් open කරලා තියෙනවා. ඒ සම්බන්ධව සියලුම ලියකියවිලි සමිති වාර්තා සියලු දෙයක්ම අප සතුව තියෙනවා. මේ වෙනකොට ගම්පහ උසාවියෙන් වාර්තා ටික සැකසෙමින් තියෙනවා. ඒ නඩු වාර්තාවක් එක පුද්ගලයෙක්ගේ තියෙනවා පිටු 17000ක් විතර. එතකොට ඒකට විශාල මුදලක් වියදම් වෙනවා. අපෙන් කියන්නේ මේ ෆොටෝකොපි සම්බන්ධව. ඊට අමතරව මේ නඩු කටයුත්තටම සම්පූර්ණ වියදම යනවා අපි දල වශයෙන් අපි ගණන් බලලා තියෙන විදිහට නීතිඥවරුන්ට යනවා අපිට ලක්ෂ 200ක විතර ලොකු වියදමක්. ඇත්තටම මේ වෙලාවේ අපිට දරන්න අපි ළඟ මුදල් නැහැ. එතකොට එක්කෙනෙකුට ලක්ෂ 20ක් විතර වැටෙනවා අපිට. ඒ හේතුව නිසා තමයි අපි මේ account එක open කරන්න මේ තීරණය කරේ. අපි දන්න විදිහට මේගොල්ලන් අපි තරයේ විශ්වාස කරනවා මේගොල්ලන් නිර්දෝෂී කියලා. ඒගොල්ලන්ගේ යුක්තිය ඉටු කරගන්න සාධාරණ ඉටු කරගන්න තමයි අපි මේ විදිහට අභියාචන අධිකරණයට ගිහිල්ලා අභියාචනයක් ගොනු කරලා තියෙන්නේ. උදව් කරන්න අහපු අය ගොඩක් හිටියා. ඔයාලා සියලු දෙනාගේම ආදරයෙන් ඉල්ලලා සිටින්නේ මේ වෙලාවේ අපිට උදව් කරන්න. මේ account number එක තියෙන්නේ අපේ අලුත් කඩේ HNB bank එකේ 0630යි 201යි 55යි 895 නිට්ටඹුව people collective කියලා තමයි අපේ account එක තියෙන්නේ. ඒ වෙනුවෙන් ඕගලන්ට පුළුවන් විදිහට අපිට උදව්වක් උපකාරයක් කරන්න.